විඳින් ඇති කියලා. ඉතින් ඔන්න අද අපි වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්න තමයි යන්නේ. ඉතින් අද අපි හිතුවා චැලෙන්ජ් එකක් කරන්න කියලා. මොකද අපි මේ කලින් වීඩියෝස් වලින් චැලෙන්ජ් වීඩියෝ ගෙනල්ලා නැහැනේ. ඉතින් මායි නංගි අද චැලෙන්ජ් එකක් කරන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු මේ චැලෙන්ජ් එක කොයි විදිහට වෙන්නේ. කවුද චැලෙන්ජ් එකෙන් දිනන්නේ. ඒ හැමදේම අපේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. ඉතින් දිගට මේ නිසා වීඩියෝ බලන්න. දැන් අපි කරන්න යන්නේ චිප්ස් චැලෙන්ජ් එක. දැක්කද නේ? අපි චිප්ස් වර්ග ටිකක් ගෙනාවා. අපිට චිප්ස් වර්ග 4ක් තියෙනවා. ඉතින් මේ 4න් අපි තමා චැලෙන්ජ් එක කරන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම පෙන්නන අද අපි මේ ගන්න චිප්ස් ටික මොනවද? චැලෙන්ජ් එක වෙන්නේ මෙහෙමයි. අපිට චිප්ස් 4ක් දීලා තියෙනවා. ඉතින් මේ චිප්ස් 4ම අපි විනාඩි කීයක් දෙනවද? විනාඩි අපි 4ක් දෙනවා. නැත්නම් 5ම ගමුද? 5ක්. හරි. විනාඩි 5ක් ඇතුළත වැඩියෙන්ම කන ප්‍රමාණය තමයි කෙනා තමයි දිනන්නේ. පළවෙනි රූල් එක තමයි අපි මේ චිප්ස් පිළිවෙලට කන්නේ. අපි ඉස්සෙල්ලාම කන්න හිතන් ඉන්නේ මේක. දැන් පිළිවෙල හිතාගෙන ඉන්නේ. පිළිවෙලට තමයි මේ චිප්ස් ටික කන්නේ. ඊළඟ රූල් එක තමයි දැන් අපි මේ චිප්ස් කනවනේ. එතකොට දැන් එකක් කාලේ ඉවර වෙලා තමයි අනිත් එක කන්න ඕනේ. ඒ කියන්නේ අනිත් එකක් සම්පූර්ණයෙන්ම කාලේ ඉවර තමයි කන්නේ. හරිද? එතකොට විනාඩි 5 ඇතුළත පුළුවන් පරිම කන්න ඕනේ. ඕක චැලෙන්ජ් එකට. දැන් අපි බලමුනේ. එහෙනම් අපි එහෙනම් ටක් ගාලා චැලෙන්ජ් එක පටන් ගමු. පටන් ගන්න යන්නේ මෙන්න මේ විදිහට ටයිම් දාලා තියෙන්නේ. එහෙනම් ඉතින් පටන් ගමුනේ. එහෙනම් ඉතින් පටන් ගේ. ready 1 2 3. කවුද? දෙන ජාත්‍යයකදී. මහා රහක් නෑ. කොහොමද මේක? ඉතින් මංගලට මේක. කොහොමද ඔගේ රහ? මම ආසක. කියලා කනවද? නෑපා. මේක normal රහක් තියෙනවා මම මේ කෝල් මේක. අපි චැලෙන්ජ් එක ඉවර කරේ. ඉතින් අද චිප්ස් චැලෙන්ජ් එකෙන් දිනන්නේ මම. මොකද අපේ නම් විහොර වැඩ කළා මේ. එයාගේ කී ඉතුරුයි. දැන් මගේ කී එහෙම නෑ. එයා මෙන්න මේක මේ ඉතුරු කළා. ඒතකොට බෑනේ. අපි දෙවෙනි මේක නංගි ඔයාලා දෙවෙනියටනේ කෑවේ. මේක නංගි දෙවෙනියට කාපු එක. හරි. අද චැලෙන්ජ් එකෙන් දිනන්නේ ටට්ටටා. ඉතින් ඔන්න ඉතින් තමයි අපේ පළවෙනි අත්දැකීම චිප්ස් අත්දැකීම මේව කරගත්තේ. රහයි චිප්ස් තියෙනේ උනාට. හැබැයි ඔයගොල්ලෝ ගන්නවා නම් මේක ගන්න එපා. මේක හරි අමුතු රහක් තියෙන්නේ. නිකන් පැන් රහක් වගේ. මොකද ඒ රහ මට තේරෙන්නේ. නිකන් පැන් රහක් එක්ක. නිකන් අර මිරිස් කුඩු දාලා අර මේකට මේ සීනි සිරප් දාලා. සීනි හේතු දාලා. මේක සුවඳත් හරි නිකන් පැන් රහ සුවඳක් වගේ. කොහොමද මේක ගන්න එපා ඔයගොල්ලෝ. තමයි ඉතින් ඔන්න ඉතින් තමයි අපේ පළවෙනි චිප්ස් අත්දැකීම ඔය ඉතින් තමයි මේ උනේ. ඉතින් thank you so much අපේ වීඩියෝ බැලුවට ආයෙ දවසක හම්බෙමු. ආයෙ දවසක මේ වගේ challenge එකක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් අපිට අයිස්ක්‍රීම් challenge එක ගේන්න. එහෙනම් ඉතින් ආයෙ දවසක හම්බෙමු. I just go. Bye.